වර්ෂ 1755 ලිස්බන් සුනාමිය සහ භූමිකම්පාව තමයි මේ තාක් සිද්ධ වුණ ඉතිහාසයේ වැදගත්ම සහ විනාශකාරීම ස්වභාවික ව්‍යසනය වන්නේ. ලෝකාන්තයේ බලන්නාව ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ කාලයේ වැලිතලාවෙන් වැළලීලා ගියපු දේව ශාපයක් ගැන. සමහර විට මීට කලින් ඔයා මේ ගැන ලොකුවට අහලා නැතුව ඇති. හැබැයි මේ ගැන හොයන්න පුළුවන් මූලාශ්‍ර තියෙනවා. අද අපි කතා කරමු මොකද්ද මේ ලිස්බන් දේව ශාපය කියලා. පෘතුගීසි අධිරාජ්‍යයේ අගනුවර සහ යුරෝපයේ සිව්වන විශාලතම නගරය වුණ ලිස්බන් නගරය සැප සම්පත් වලින් පිරීලා තිබුණ නගරයක්. මේ නගරේ ජනතාව ඉතාමත්ම සතුටින් තමයි ජීවත් වුනේ. හරිම ශාස්ත්‍රීය නගරයක් ලිස්බන් කියන්නේ. ඒත් 1755 නොවැම්බර් 1 වෙනිදා මේ දවස හඳුන්වන්නේ සියලු සාන්තුවරුන්ගේ දවස කියලා. හරියටම නොවැම්බර් 1 වෙනිදා උදේ 9:40ට තමයි මේ දැවැන්ත සුනාමි රැළ කඩා වදින්නේ. මෙතන එක රැළක් විතරක් නෙමෙයි. එක දිගට සුනාමි රැළ 3ක් එනවා. සුනාමි රැළක් එකපාර නිකම්ම හටගන්නේ නැහැ. මේක හටගන්න නම් ලොකු භූමිකම්පාවක් ඇති වෙන්න ඕනේ. මෙන්න මේ කියන දවසේ උදේ ඇතිවෙච්ච මහා භූමිකම්පාවක ප්‍රතිඵලයක් තමයි මේ සුනාමි රැළ. භූමිකම්පාවේ කේන්ද්‍රය තිබිලා තියෙන ඇට්ලන්ටික් සාගරයේ. පෘතුගාල වෙරළට කිලෝමීටර් 200ක් නිරිත දිශාවෙන් භූමිකම්පාව ඇති වුණා කියලා තමයි විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. නූතන විද්‍යාඥයෝ විශ්වාස කරන විදිහට මේ භූමිකම්පාව රික්ටර් මාපකයේ 8ත් 9ක් අතර ඉහළ අගයක් ගත්තා කියලා විශ්වාස කරනවා. ඔයාට මතක ඇති 2004 දෙසැම්බර් 26 වෙනිදා ඇතිවෙච්ච සුනාමිය. ඒ සුනාමියෙත් ලොකු ඛේදවාචකයට අපි හැමෝටම මුහුණ දෙන්න සිද්ධ වුණා. මේකත් ඊට වඩා ඊටත් එහා ගියපු විශාල ඛේදවාචකයක්. මේ භූමිකම්පාව මිනිත්තු 3ත් 6ත් අතර කාලයක් තිබ්බා කියලා විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ භූමිකම්පාව නිසා ලිස්බන් නගරයේ තිබුණ දේවස්ථාන, පුස්තකාල, ගොඩනැගිලි, පෞරාණික ගොඩනැගිලි මේ හැම ගොඩනැගිල්ලක්ම බිමට සමතලා වෙනවා. නගරයේ 85% ගොඩනැගිලි මේ භූමිකම්පාව නිසා විනාශ වෙලා යනවා. මේ භූමිකම්පාව සිද්ධ වෙලා හරියටම විනාඩි 40කට පස්සේ අඩි 20ත් 40ත් අතර මීටර වලින් නම් මීටර 6ත් 12ත් අතර දැවැන්ත සුනාමි රැළ 3ක් ලිස්බන් නගරයටත් ටගස් ගංමෝයටත් කඩා වදිනවා. ඔයාට මතක ඇති 2004 දෙසැම්බර් 26 වෙනිදා ලංකාවට කඩා වැදුණු සුනාමියත් මීටර් 5ත් 10ත් අතර විශාල රළ පහරක්. මේකත් ඊටත් වැඩිය විශාල රළ පහරක්. භූමිකම්පාවෙන් බේරෙන මුහුදු වෙරළට සහ ගම් තොටුපළවල් වලට ගියපු විශාල දහස් ගානක පිරිසක් මේ සුනාමියට අහු වෙලා මිය යනවා. මේ සිදුවීම් 10ෙම සිද්ධ වෙන එකම දවසේ. මේ වෙද්දී භූමිකම්පාවත් ඇවිල්ලා සුනාමි රළ පහරත් ඇවිල්ලා ඉවරයි. සාමාන්‍යයෙන් මේ වෙනකොට නගරයේ 85%ක් මිනිස් ජීවිත සහ ගොඩනැගිලි විනාශ වෙලා ඉවරයි. සුනාමිය ඇවිල්ලා ගියාට පස්සේ නගරයේ තිබුණ දේවස්ථාන සහ නගරයේ තිබුණ නිවෙස්වල තිබුණ ඉටිපන්දම්, කුප්පි ලාම්පු වගේ දේවල් පෙරලිලා මුළු නගරයේ පුරාම මහා ගින්නක් හට ගන්නවා. මේ ගින්න එක දිගට දවස් 5ක් තියෙනවා. භූමිකම්පාවෙන් සහ සුනාමියෙන් ජීවිත බේරගත්ත මිනිස්සු සියලු දෙනාම මේ ගින්න නිසා පිච්චිලා යනවා. ඒ වගේම තමයි නගරයේ භූමිකම්පාවෙන් සහ සුනාමියෙන් බේරිලා ඉතුරු වෙලා තිබුණ ඉතුරු ගොඩනැගිලිත් මේ ගින්න නිසා විනාශ වෙනවා. ඉතින් මේක දේව ශාපයක් නෙවෙයිද? මේ වෙච්ච ඛේදවාචකයෙන් ලිස්බන් නගරයේ පිටතත් ඒ අවටත් ජීවත් වෙච්ච ලක්ෂ සංඛ්‍යාතක මිනිස්සු මැරුණා කියලා මූලාශ්‍රවල සඳහන් වෙනවා. මේ 1755 යුගය භූමිකම්පා ගැන කිසිම විද්‍යාත්මක දැනුමක් තිබුණේ නැති යුගයක්. එතකොට මිනිස්සු භූමිකම්පාවක් කියන්නේ මොකද්ද, සුනාමියක් කියන්නේ මොකද්ද කියන දේ ගැන විද්‍යාත්මකව හොයන්න පුළුවන් තාක්ෂණයක් මේ යුගයේ තිබ්බේ නැහැ. ඒක නිසා මේ එකම දවසේ ඇතිවෙච්ච භූමිකම්පාව, සුනාමිය සහ මේ මහා ගින්න නිසා මිනිස්සු හිතන්න පටන් ගත්තා මේ සිද්ධ වෙච්ච ක්‍රියාදාමයේ දේව ශාපයක් නිසා සිද්ධ වුණා කියලා. දෙවියන් වහන්සේ අපිට දඬුවම් දුන්නා කියලා ඒ කාලේ හිටපු මිනිස්සු හිතන්න පටන් ගත්තා. කොහොම වුණත් ඒ කාලේ පෘතුගීසි අධිරාජ්‍ය මේ කියන දේව ශාප කතාව ප්‍රතික්ෂේප කරා. පෘතුගීසි රජය මේ දේව ශාප, දෛවය, දෙවියන් වහන්සේ දඬුවම් දුන්නා කියන කතාව ප්‍රතික්ෂේප කරා. ඒ වුණාට විද්‍යාව, ඉරණම, දේව ශාප ගැන අලුතින් කතිකාවතක් ඇති වෙන මේ මහා ව්‍යසනයේ හේතුවක් වෙනවා. කොහොම වුණත් ඒ කාලේ ඒ වෙද්දී පෘතුගාලේ හිටපු රාජ්‍ය නායකයා නැවතත් ලිස්බන් නගරය ඉතාම ක්‍රමවත් නගරයක් විදිහට ගොඩනගනවා.
ගොඩනැගිලි සියල්ලක්ම භූමිකම්පාවලට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට නගරය නිර්මාණය කරනවා. මේක තමයි විද්‍යාත්මකව භූමිකම්පාවලට ඔරොත්තු දෙන්න ලෝකේ හදපු පළවෙනි නගරය වෙන්නේ. මේ වෙච්ච සිදුවීම ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වෙනවා. මේ සිදුවීමෙන් පස්සේ තමයි භූමිකම්පාව ගැන විද්‍යාත්මකව අධ්‍යයනය කරන්න, ඒ පිළිබඳ විද්‍යාත්මක මතවාද බිහි වෙන්න, විද්‍යාත්මක ගවේෂණ සිද්ධ වෙන්න සහ දත රැස් කරන්න පටන් ගත්තේ මෙන්න මේ කියන සිදුවීමෙන් පස්සේ. ඒ වගේම තව විශේෂ දෙයක් වුණා. දෙවියන් වහන්සේ මිනිසුන්ට දඬුවම් කළේ ඇයි කියලා යුරෝපීය බුද්ධිමතුන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මේ මතවාද ආගමික මුහුණුවරක් ගන්නවා වෙනුව විද්‍යාත්මක මුහුණුවරක් ගන්න පටන් ගත්තා. කොහොම වුණත් පසු පරම්පරාවේ බිහි වුණු ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වුණු රූස ප්‍රකාශක භූමිකම්පාවල් සිද්ධ වෙන භූමියක ගොඩනැගිලි ඉදිකිරීම අනුවණකමක් කියලා. නමුත් මේ වෙද්දී ඒ ගැන විද්‍යාත්මකව මිනිසුන්ට දැනුමක් තිබුණේ නැහැ. තවත් ඔහු ප්‍රකාශයක් කරා භූමිකම්පාවක් ඇති වෙන වෙලාවක සහ සුනාමියක් ඇති වෙන වෙලාවක ජීවිතේ බේරගන්න දුවනවා වෙනුවට වස්තුව රැකගන්න මිනිස්සු උත්සාහ කිරීම අනුවණකමක් කියලා. ඒක නම් අනුවණකමක් තමයි. ඒ වගේ ලොකු විනාශයක් එක දවසින් සිද්ධ වෙන්න හේතුව කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේක දේව ශාපයක් කියලා මිනිස්සු විශ්වාස කරන එක අරුමයක් නෙමෙයිනේ. මේ වගේ දැනුමෙන් පිරිච්ච තොරතුරු දැනගන්න ඔයත් කැමති නම් අපිව subscribe කරලා like එකක් දාලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම් ආයෙත් අලුත් වීඩියෝ එකකින්.